Orex English Academy එකේ spoken English YouTube channel එකත් එක්ක තමයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි බලමු තවත් spoken English lesson එකක්. අපි බලමු මේ සිද්ධිය කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. ඔයාට ගිණුමක් තියෙනවද? මට විස්තර එවන්න. මම සල්ලි online transfer කරන්නම්. ඊට පස්සේ ඔයාට order එක එවන්න පුළුවන්. ඒක මට ලේසි. මුළු ගාන 3500යි. අපි සාමාන්‍යයෙන් online ගාන කරන්නේ WhatsApp message එකක් එහෙම යවද්දී ඒ වගේ දවසක් කතා කරන්න පුළුවන් නේ. ඔයාට ගිණුමක් තියෙනවා. ඒ කියන්නේ බැංකු ගිණුමක්, account එකක්. bank account අපි නිකම්ම account කියලා හිතමු. ඒ ඔයාට account එකක් තියෙනවද අහන්නේ කොහොමද අපි? තියෙනවද අහන්න අපි do you have කියලා අහනවා. මට තියෙනවා නම් I have. ඔයාට තියෙනවද නම් do you have? Do you have a class? Do you have a friend? ඒ වගේ do you have ගිණුමට account නේ. නේ එහෙනම් අපි ආම do you have ගිණුම account කියලා ගිණුමක් කියද්දි මේක ඒ හඬ vowel sound එක නිසා an account ප්‍රශ්නාර්ථය. Do you have an account? මට විස්තර එවන්න. ඒතර එවන්න එන්න come යන්න go වගේ එවන්න. එවනට මොකද්ද අපි කියන්නේ? send කරනවා. විස්තර නම් details නේ. එහෙනම් එවන්න මට send me නේ tell me give me වගේ send me මට me send me details. මොකද send me details. Send me details. इतना ओन्ना प्लीज की अदा करनी हो दे send me details please. Send me details please. ඊළඟ වාක්‍යය මම සල්ලි online transfer කරන්නම් කියලා කියද්දී අනාගත කාලයි future tense. ඒතර අපි ගන්නේ will නේ will. මම යන්නම් I will go. මම එන්නම් I will come. එහෙනම් මම transfer කරන්නම් I will transfer FER transfer නෙමෙයි transfer කරන්න. එහෙනම් I will transfer money online. කොහොමද? I will transfer money online. එහෙනම් අපි ලියමු I will transfer money online. ඊට පස්සේ ඔයාට ඕඩර් එක එවන්න පුළුවන්. ඔබට පුළුවන් කියද්දී අපි can ගන්න. මට පුළුවන් I can. you can. එවන්න. යවනට දෙකටම send නේ. එහෙනම් you can send. ඔයාට එවන්න පුළුවන්. order එක. You can send the order. You can send the order. ඊට පස්සේ කියද්දී අපි ගන්නේ මොකද්ද? after that කියලා. after that. ඊට පස්සේ. ඊට පෙර නම් before that. after that ඊට පස්සේ before that ඊට පෙර. දැන් අපිට කියන්න පුළුවන් කොහොමද? after that you can send the order hari. You can send the order after that hari. මම එහෙම ලියනවා. You can send the order after that. නේද? ඒක ලේසි මට. ලේසි කියන්නේ ගන්න වචනේ මොකද්ද? easy. EASY. ඒක අරක ඕක කියන්නේ that. ඕක ලේසි. ඒක ලේසි. නේ? එහෙනම් අපි කොහොමද කියන්නේ that is easy. That is easy. This is good. ඒ වගේ that is easy මට කිව්වම me නේ. so නිකම් that is easy me කියලා හරියන්නේ නේ. එහෙනම් කොහොමද that is easy for me. අපි ඉතින් ලියන්න that is easy for me. That is easy for me. ඒක මට ලේසි.
මුළු ගාන 3500යි. ඒ කියන්නේ ටෝටල් එක. නේද? එහෙනම් නිකම්ම ටෝටල් කියන්නේ the total. The total is 3500. The total is 3500. And I believe the total is එතන රුපියල් කියලා කිව්වේ නැතත් ප්‍රශ්නයක් නෑ. ඇයි නැත්තේ? අපි දන්නවා රුපියල් වලින් ගණන් කරන්න කියලා. ඔයාලට කියන්න ඕන නම් ඒක මේ ඩොලර් හරි රුපියල් හරි කියන්නේ તો රුපීස් හරි ඩොලර්ස් හරි කියලා දාගත්තට ප්‍රශ්නයක් නෑ. The total is 3500. right. අපි දැන් මේක සරියක් කියවමු. ඔයාලට ගිණුමක් තියෙනවද? Do you have an account? මට විස්තර එවන්න. Send me details please. මට සල්ලි ඔන්ලයින් මම සල්ලි ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න. I will transfer money online. ඊට පස්සේ ඔයාලට ඕනර ගෙවන්න පුළුවන්. You can send the order after that. ඒක මට ලේසි. That is easy for me. මුළු ගාන 3500යි. The total amount කියන්න පුළුවන්. The total is 3500. ඒතර මෙතන අපි යොදාගත්ත ව්‍යාකරණ කොටස් තමයි වැදගත් වෙන්නේ. ඔබට තියෙනවද කියන්නේ do you have එවන්න. ඒක අපි කමාන්ඩ් එකක්. නැත්නම් රික්වෙස්ට් එකක්. එන්න යන්න. ඉතින් මෙතන will යොදාගත්තා. මෙතන can යොදාගත්තා. මෙතන that යොදාගත්තා. මෙතන simple sentence එකක් යොදාගත්තා. right. තව කරන්න ඕනේ මේක සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කියවගෙන සිංහල එක බලාගෙන ඉංග්‍රීසි එක මතකෙන් කියන්න උත්සාහ කරන එකයි. එතකොට තමයි ප්‍රැක්ටිස් කරනවා කියලා අපි කියන්නේ. අපි කියමු බලන්න. Do you have an account? Send me details please. I will transfer money online. You can send the order after that. That is easy for me. The total is 3500. ඉතින් මේ වගේ අපි විශාල ප්‍රමාණයක් ඔන්ලයින් ක්ලාස් එකේදී මේ වගේ සිද්ධි අපි කතා කරනවා. මගේ ඔන්ලයින් ක්ලාස් වල සම්බන්ධ වෙන්න කැමති නම් 076 557යි 6010ට WhatsApp message එකක් එවන්න. එහෙනම් thank you for watching. Oryx English Academy.